ද මේ වෙන කායිමත් ලයික් කමෙන්ට් මොකුත් ඉල්ලලා නැහැ. ඒ වුණත් මේලා අපේ ජනතාවෙන් අපි මොකක් හරි කරන්න ඕනේ. ඒ නිසා මගේ YouTube එක කවුරුත් දන්නේ නැහැ. මම කායිමත් ලයික් කමෙන්ට් ඉල්ලලා නැහැ. ඒ වුණාට මේ වෙලේ අපේ මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඒ වෙනින් අපි පුළුවන් හැමදේම කරන්න ඕනේ. ඒ නිසා මයි මගේ යාළුවෙක් පුළුවන් විදියට මේ මාසේ 5 7 9 ඔය දවස් තුනෙන් එක යන්න ඉන්න ඒ අවතැන් වූ ජනතාවට සහන ආදායයක් දෙන්න. හැබැයි අපි කාගෙන්වත් ආදාය ඉල්ලන්නේ නැහැ, එකතු කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් පැන්ඩලෝ කාඩ් එකද ඒක පුළුවන් නම් දෙන්න. හැබැයි කවුත් ඊට වඩා ලොකු දේවල් දෙනවා නම් අපිත් එක්ක එන්න. නැත්නම් ඔය මම කැමති නැහැ කතන්දර අහන්න මේ වගේ ව්‍යසනයක් වෙලාවක ගෙන් ගසාය ගෑවේ කියන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් දේ දෙනවා නම් එන්න අපිත් එක්ක අපි වාහනයක් කතා කරන ඔක්කොම ඒක අපේ දෙමෙන් කරගෙන අපි යන්නම් වාහනේ කතා කරන ඔක්කොම ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි අපේ ගෙදරම ගිහලා කෑම මුල් 100 දෙන්න පුළුවන් 50 දෙන්න පුළුවන්. ඒ විදිහට කෑම මුල් 50 100 හරි බෙදන්න යන මේ මිනිස්සු වෙනුවෙන්. හැබැයි කාගෙන්වත් ආදාය ඉල්ලන්නේ නැහැ. ඕනෙ මේ කැමති කෙනෙක්ට ඇවිල්ලා දෙන්න කියන්නේ නැහැ. කැමති කෙනෙක්ට ඇවිල්ලා දෙන්න කියන්නේ නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඕන නම් ඒ දෙන කෙනෙක්ට ඇවිල්ලා අපිත් එක්කම යන්න පුළුවන්. මොකද කාගෙන් කතන්දර අහන්න ඕනේ නැහැ. මේ මගේ මේ YouTube channel එක තිබ්බට මම කවදාවත් කාගෙන්වත් ලයික් කමෙන්ට් ඉල්ලලා නැහැ. ඒ වුණාට මේ වගේ වෙලාවට අපේ මනුස්සකම වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් අපිට පුළුවන් දේ කරන්න ඕනේ. ඒකයි. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක හරි දැම්මේ. නැත්තම් මේක දාන්නේ නැහැ. ඔයාලට පුළුවන් දවල් දීලා ඔයාලා මාත් එක්ක එනවනම් එන්න එච්චරයි. හැබැයි මං කාගෙන්වත් ආදාය එකතු කරන්නේ මට පුළුවන් විදියට මම පුළුවන් දේ කරනවා. මොකද මම ලොකු වැඩක් කරන්න නෙවෙයි. මම කරන සාත් එක මම පොඩි දෙයක් කරන්නේ වුණා මට පුළුවන් උපරිමයෙන් මම මේ මිනිස්සු වෙනුවෙන් මේ වෙලාවේ කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ස්තුතියි.